අයිබෝල් ළමයි. දැන් අද අපි කරන්න යන්නේ ටිකක් අලුත් පාඩම. ඔයාලා දැකලා තියෙනවද මේ අර ලයිට් එකක් ගාමින් යද්දි පත්තු වෙන එක? දැකලා තියෙනවද? කාගෙන් ගෙවලා තියෙනවද? නෑ. තව එකක් තමයි ලයිට් එකක් ගාමින් යන යද්දි පත්තු වෙනවා. තව එකක් තමයි ලයිට් එකක් හවස් වෙද්දී ඔන් වෙනවා. දැකලා තියෙනවද? කොහෙද දැකලා? පාරවල් වල. තව මේ ආසන්නයෙන් කොහෙද තියෙන්නේ? අර අතන පොඩි ග්‍රවුන්ඩ් එකක් තියෙන්නේ. අර වොලිබෝල් එහෙම ගහන්න. අන්න එතන හවස 6න් ඒ කියන්නේ අඳුර වැටිගෙන ඉද්දී මේක මොනවා වෙනවද? ඔන් වෙනවා නේද? මේවට භාවිතා කරනවා මොනවද? මොනවද භාවිතා කරන්නේ? sensors. right. sensors හදන්න භාවිතා කරනවා මොනවද? logic gate. ඔය අපි අද කතා කරන්න යන පාඩම. හරිද? අපේ මූලික ප්‍රධාන වශයෙන්ම අපි ගේට් වර්ග තුනක් ගැන කතා කරනවා. right. රයන් කියන බලන්න ගේට් එක පාඩම සුට්ටක් හරි බලලා දෙනවා. AND ගේට් එක. හොඳයි. ඔයා කියන්න බලන්න. OR ගේට් එක. ඔයා කියන්නේ නේද? NOT ගේට් එක. right. තුනම දන්නවා. එහෙනම් මූලික ద్వාර තුනක් තියෙනවා. පළවෙනි එක AND ගේට් එක, ඊළඟ එක OR ගේට් එක, අනිත් එක not කියන ගේට් එක. හරි. මේ වගේ මොකද වෙන්නේ කියලා අපි දැන් කතා කරගෙන යනවා. මම පළවෙනි එක්කෙනාව ගන්නවා AND තාර්කික ద్వාරය. හරිද? මෙයාගෙන් වෙන වැඩේ බලන්න. හරි. මේ බලන්න AND කියන ద్వාරය. මම මෙහෙම අදින්නම් පොතේ තියෙන එකට වඩා පොඩි වෙනස්කමක් දාලා දෙනවා. මෙතන තියෙන්නේ බල්බ් එකක් පත්තු වෙන්න ස්විච් දෙකක් දාලා. මෙයා A, මෙයා B. ස්විච් දෙකක් තියෙනවා. ස්විච් දෙක ගන්නවා නේද? අපි ආ ලොක් කරන ස්විච් එක. right? A සහ B කියන අවස්ථා දෙකක් තියෙනවා. මේ දෙකම මොන වෙලාවට ඔන් වෙයි? දෙකම ඔන් වුණොත් විතරයි නේද මේ බල්බ් එක පත්තු වෙන්න පුළුවන්. එහෙමද? එහෙමද? හරි. අපි ඔකට අවස්ථා ටිකක් ගමු. ඔන්න A ඉන්නවා, මෙන්න B ඉන්නවා. අපි අවස්ථාව කියලා ලියමු. අවස්ථාව දැල් වෙන්න තියෙන අවස්ථාව. හරි. මම මෙහෙම ගන්නවා. පළවෙනි එක්කෙනා බිඳුවයි, දෙවෙනි එක්කෙනා බිඳුවයි. මෙයා 1යි, මෙයා 1යි. මේ තියෙන්නේ පළවෙනි එක්කෙනාගේ අවස්ථා ටික. මම ඒක තව ටිකකින් වෙන විදිහකට කියන්නේ. ඔන්න ඊළඟ එක බිඳුවයි, 1යි, බිඳුවයි, 1යි. මේ තියෙන්නේ ඔක්කොම අවස්ථා කීපයක් විතරයි මෙතන තියෙන්නේ. හරි. මම ඒක මේ විදිහට අඳින්නම්. මේ පැත්තට අඳින්නම්. පළවෙනි අවස්ථාවේ විවෘතයි. මෙයක් විවෘතයි. මේ ස්විච් එක අරලා තියෙන්නේ පළවෙනි අවස්ථාවේ. හරි? දෙවෙනි අවස්ථාවේදී මෙයා විවෘත කරලා මෙයා වහනවා. තුන්වෙනි අවස්ථාවේදී මෙයා වහලා මෙයා විවෘත කරනවා. මම B අකුරු විතරක් දාගන්න. ඊළඟ හතරවෙනි අවස්ථාවේ දෙකම වහනවා. වසා. හරි. අපි බල්බ් එක දැල් වෙන විදිය බලමු. පළවෙනි අවස්ථාවේ බල්බ් එක දැල්වෙනවද? නෑ. ඇයි දැල්වෙන්නේ නැත්තේ? දෙකම විවෘත කරලා තියෙන්නේ ස්විච් එකට. ඒ කියන්නේ මේ ස්විච් දෙකම විවෘත නිසා කරන්ට් එක මෙතෙන්ට යන්නේ නෑ. නේද? එහෙනම් මේ අවස්ථාව බිඳුවයි කියලා ගන්නවා. දෙවෙනි අවස්ථාවේදී ඒව මොනවා කරලාද? විවෘත කරලා හරියව වහනවා. ස්විච් එක ඔන් කරනවා. මොකද වෙන්නේ? බල්බ් එක දැල්වෙන්නේ. ඒ අවස්ථාවේ දැල්වෙන්නේ නැහැ. තුන්වෙනි අවස්ථාවේදී ඒව ඔන් කරලා මෙයාව ඔෆ් කරලා දී. බල්බ් එක දැල්වෙනවද? ඒ අවස්ථාවේදී බල්බ් එක දැල්වෙන්නේ නැහැ.
ඊළඟ අවස්ථාවේදී මෙයයි දෙන්නම ඔන් කරනවා නේද? එතකොට මොකද වෙන්නේ? බල්බ් එක දැල් වෙනවා. මෙතනත් එහෙම වෙන්නේ නේද? තේරෙනවනේ? මේකට අපි කියනවා මෙන්න මේ වගේ පරිපත සංකේතයක් භාවිතා කරනවා. හරි. මේක තමයි මෙයාගේ පරිපත සංකේතය. මම මේ මැද ඩොට් එකක් දැම්මා නේද? මේ ඩොට් එකෙන් අපි මේ ලොජික් වල ඉගෙන ගන්නේ ඩොට් එකෙන් ಗುಣ කිරීම සිද්ධ කරනවා කියලා. right. ಗುಣ කරලා බලමු. බිංදුවරක් බිංදුව. මේ දෙකම තමයි මේ අඩු දෙක තමයි ගුණ කරන්නේ. බිංදුවරක් බිංදුව කීයද අත්‍තරම? බිංදුවයි. බිංදුවේ එකක් කීයද? ඒ බිංදුවයි. එකේ ඒවා බිංදුව. ඒ බිංදුවයි. එක් වරක් එක විතරක් එක වෙනවා. තේරුණාද? එහෙනම් මේ වගේ ගේට් එකකදී අපි කරන්නේ ಗುಣ කිරීම. හරි. මේක ඔයාලට ඇඳලා පෙන්නුවේ පරිපතයක් ඇඳලා පෙන්නුවේ මේ වගේ වැඩක් වෙනවා කියන විතරයි. හරිද? මේ අවස්ථාවේදී තියෙන්නේ A සහ B කියන ආදානුපක්‍රම දෙක විතරයි තියෙන්නේ. දෙකක් විතරක් තියෙන්නේ සමහර ඒවා. ගොඩක් තියෙන්න පුළුවන්. හරි. එතකොට මේ පරිපත ටික පොඩි වෙලා තියෙන්නේ මේ පරිපත එකිනෙකට බද්ධ කරනවා. පරිපත තුනක් ගැන කතා කරනවානේ. මේ පරිපත බද්ධ කරලා තමයි ඔයාලගේ මේ ස්මාර්ට් වොච් එක ඊට පස්සේ මෙන්න මේ වගේ ඩිවයිස් එක කම්පියුටර් එකක් හැදෙන්නේ මේ වගේ පරිපත ලක්ෂ ගණනක් එකට එකතු වෙලා. එහෙනම් සෙල්ලම නෙමෙයි මේ පරිපත ගැන ඉගෙන ගන්නවා කියන්නේ. හරි. මේ මොකක් ගැනද අපි මේ කතා කරේ දැන්? බැංක් ගේට් එක ගැන. හරි. මම යනවා දෙවෙනි එක්කෙනා ගැන කතා කරන්න. දෙවෙනි එක්කෙනා ඕතාර්කික ద్వාරය. ඕ ගේට් එක. හරි. ඕ ගේට් එකේදී පරිපතේ මේක මම මෙන්න මේ විදිහට අඳිනවා. මෙයාගෙත් ඉන්නවා A සහ B කියලා ටැබ් දෙකක්. හරි. මෙයාගේ සංකේතෙත් මම මෙතන අඳින්න. මෙයා චුට්ටක් වෙනස්නේ. චුට්ටක් ඒක ලස්සන දැනගන්න. මොකද තමයි. හරි. ඊට පස්සේ මම මෙයාගේ අඳිනවා ටේබල් එකක්. A සහ B. මට ඉස්සෙල්ලා කියන්න අමතකුණා මෙන්න මේ මැටඩන එක්කෙනාට අපි කියනවා A + B අවස්ථාවක් කියලා. උත්තරේ එක්කෙනාට. ඉස්සෙල්ලා එන්නේ නම් A.B අවස්ථාවක් තමයි එතෙන්නේ. හරි. මේකෙත් මම අවස්ථා ටික අර විදිහට දාව ගන්නවා. දැන් මම ඔයාලට මතකයි කියන්න බලන්න. බිංදුවයි බිංදුවයි එකයි මේ අවස්ථා ටිකක් ඈ. ඊළඟ එක B අවස්ථාවට එද්දි හරි. දැන් මෙයාගේ මොකද්ද වෙන්නේ? පැත්තට දාගන්න ඕම් ප්ලස් එක. අරයාගේ ගුණ කිරීමක් උනේ. මෙයාගේ එකතු කිරීමක් සිද්ධ වෙන්න ඕනේ. right. අපි බලමු මේ දෙන්නගෙන් කොහොමද යන්නේ කියලා. පළවෙනි අවස්ථාවේදී ස්විච් එක already නැරලා තියෙනවා. ඕෆ් කරලා තියෙනවා. නේද? එහෙනම් මේ අවස්ථාවේදී මොකද වෙන්නේ? කරන්ට් එකක් යන්නේ නැහැ. මෙතෙන් යනවා බිඳුවක් කියලා. දෙවෙනි අවස්ථාවේදී A ව ඕෆ් කරලා B ව ඔන් කරනවා. එතකොට මොකද වෙන්නේ? ඔන්න යන්නේ ඒක තේරෙනව නේද? කොහොමද මේ වයර් එක දිගේ ගිහින් මෙතන කරන්ට් එක එනවනේ. ඒකින්ද අපි මේ අවස්ථාවට 1යි කියලා දාගන්නවා. මෙතන ඔන් වෙනවා. එහෙනම් මේකේ 1යි කියලා දාගන්න පුළුවන්. 1යි 2යි. එහෙම නේද? 1යි එකතු කරපුවා 2යි 11යි. 2යි. හැබැයි පරිගණකයට තේරෙන්නේ ළමයි මේ බිඳුව සහ 1 කියන එක විතරමයි. එහෙනම් අපි මේ අවස්ථාවට ගන්නවා 1යි කියලා. හරි. දැන් අරයට වඩා වෙනස් නේද මෙයා? වෙනස් වුණා නේද? අරයගේ අනිවාර්යෙන්ම මෙන්න මේ වගේ දෙන්නම ඉන්න ඕනේ. නේද? මෙයාගේ හැම ප්‍රශ්නයක් තියෙනවද? නෑ. මෙයාගේ මේ දෙන්නම එකම වර්ගයේ බිඳුවවත් විතරයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ අරන්න එකක් හරි එක ඇවිල්ලා තිබ්බනම් එකක් හරි ඔන්නලා තිබ්බොත් එහෙම එන උත්තරේ එක බවට පත් වෙනවා. පැහැදිලිද? මේ ගේට් එකට මොකද කියන්නේ? ඕ ගේට් එක කියන්නේ. right. අපි යන් ඊළඟ ගේට් එකට. not gate එක. not gate එකේ ලොකු දෙයක් නැහැ. ලොකු දෙයක් නැත්තේ නැහැ. මෙයාගෙන් තමයි ගොඩාක් දේවල් සිද්ධ වෙන්නේ. එක්කෙනා ඉන්නේ. හරි. ඒ ඉන්නවා එහා පැත්තට යද්දි අපි කියනවා ඒ බා වෙනවා කියලා. මොකද්ද?
ඒ බා වෙනවා කියලා කියනවා. හරි? බිඳුවක් දුන්නොත් එහෙම මෙතනින් බිඳුවක් දුන්නොත් මේකේ අනිත් පැත්ත සිද්ධ වෙන්නේ. බිඳුව දුන්නොත් 1 එන්නේ. මේ පැත්තට 1යි. 1 දුන්නොත් බිඳුව වෙනවා. විරුද්ධ දේ තමයි වෙන්නේ. හරි? මෙන්න මේවා තමයි ළමයි අර භාවිතා කරනවා කියපු සෙන්සර්ස් වලට ගන්න. දැන් බැරි වෙලාවත් මිනිස්සෙක් ගියොත් මොකද වෙන්න ඕනි? ලයිට් එකක් ගාවි. ලයිට් එක මස්තු වෙන්න ඕනි. ඔන් වෙන්න ඕනි. හරි? අන්න ඒ වගේ අවස්ථාවකට මේ not කියන ద్వාරය භාවිතා කරනවා. right? හරි. මම දැන් ඔයාලට පොඩි වැඩක් දෙනවා. මෙන්න මේ ద్వාර එකතු කරලා මේ ద్వාර වලින් එන output එක ලියන්න පොඩි වැඩක් දෙනවා. හරිද? මේක කරලා බලන්න. පළවෙනි එක මේ ඉන්නේ AND ద్వාරය. මම එයාට දානවා A සහ B කියලා. ඊට පස්සේ දෙනවා not එක. හරි. දැන් ඔයාලා මේ වගේ ටේබල් එකක් හදාගෙන A සහ B ඉන්නේ. ඊට පස්සේ මෙතන යන උත්තරේ ගන්න පුළුවන් වේද? මම මේක දාන්නම්කො මෙහෙම දෙක්කු. මේක ඇඳගෙන හදන්න බලන්න මෙතනින් එන උත්තරේ මොකද්ද කියලා. අක්කලා දාන්න. බිඳුවකුයි එක්කුයි යන්නේ. එතකොට මෙන්න මේ ගේට් එක නේද ඉන්නේ. එයා නේද ඉන්නේ. මේ ගේට් එකේ ඉන්නේ මේ ගේට් එකයි මෙන්න මේ ගේට් එකයි ඉන්නේ. මේ දෙන්නව තමයි දාලා තියෙන්නේ. බලන්න අදලා. ඉක්මනට දැන් මේක අපිට ඕනි වෙන්නේ ඇයි? මම මේක ඇඳලාම දෙන්නම්. බිඳුවයි 1යි. මෙන්න මේ අවස්ථාව හොයාගන්න අපි මේක ඕනි වෙන්නේ. දැන් මම දීලා තියෙන්නේ A ට බිඳුව අනිත් එක්කෙනාට B ට 1 දීලා තියෙනවා. උත්තරේ මොකද? මෙයාට බිඳුව දීලා මෙයාට 1 දීලා මේ අවස්ථාව නෙමෙයි තියෙන්නේ. මේ අවස්ථාව තියෙන්නේ මෙතන. බිඳුවකුයි 1කුයි. හැබැයි එන පිළිතුර මෙතෙන් එද්දී මෙතනින් විරුද්ධ වෙන නේද? මෙතෙන් එද්දී බිඳුවයි මෙතෙන් යද්දී මොකක් කරනවද? අනිත් පැත්තට වෙන්න බෑ. හා රයිට්. 1 වෙනවා. පැහැදිලිද? තව එකක්. අන්න මම දීලා තියෙන 1කුයි මොකක්ද එන උත්තරේ බලන්න. නැති වෙනවා. බෑ ඇඳලාම උත්තරේ ගන්න. මේ මොන ගේට් එකද මේ? ඕ ගේට්. දැන් ඉතින් වගුවන් දින්න ඕනේ නැහැ. දැන් දන්නවා මොකද්ද වෙන්නේ? ඕ ගේට් එකේ එකතු කිරීමක් වෙන්නේ. එක්කුයි දුන්නාට පස්සේ 1යි එන උත්තරේ. හැබැයි මෙයාගේ අස්සෙන් යන නිසා මොකක් කරනවද? බිඳුවක් බවට වෙනවා. විරුද්ධ අගයක් බවට පත් වෙනවා. පැහැදිලිද? රයිට්. අපි අද දවසේ අවසාන කතාවට යන ඊට වඩා පොඩ්ඩක් වෙනස් එකට මේකෙදි මම දෙනවා මෙන්න ගේට් එක.
ඔන්න A ඉන්නවා B ඉන්නවා C ඉන්නවා මම මෙතෙන් එක දෙනවා මෙතෙන් බිඳුව දෙනවා මෙතෙන් එක දෙනවා දැන් මොකක් වෙන්නේ දැන් තුන් දෙනෙක් ඉන්නවා අර විදිහම තමයි එකකුයි බිඳුවකුයි ඇන්කේට් එකක් අස්සෙන් ගියොත් එහෙම බිඳුව වෙනවා මෙයා අස්සෙන් යන්නේ 6 පව බිඳුවකුයි එක්කුයි එහෙනම් ඒ උත්තරේ බිඳුව වෙනවා නේද මේවා ලේසි 10 මාසෙදී තියෙනවා මේවා සම්පූර්ණයෙන් ඉගෙන ගන්න. එහෙනම් හරියට මේ ටික ඉගෙන ගන්න ඕනේ. රයිට්. ඔයාලගේ ඇක්ටිවිටි බුක් එකේ තියෙන ක්‍රියාකාරකම් ඊළඟ දවසේ කරගෙන එන්න ඕනි. ඒ වගේම තමයි මේකේ තව මොනවාරි ප්‍රශ්න තියෙනවද? අහන්න ප්‍රශ්න තියෙනවද? මේ ගේට් වර්ග තුනේ ආඩා ප්‍රශ්නයක් නැද්ද? චා මොකද ඉගෙන ගන්නේ? රයිට්. ඇක්ටිවිටි බුක් එකේ තියෙන ක්‍රියාකාරකම් කරගෙන ඉන්න අපි ඊළඟ දවසේ හම්බෙමු. රයිට්. අයිබෝවන්